සුබ දවසක් මගේ යාළුවන්ට. අදත් වෙනදා වගේම නෙළුම් ලයිෆ් YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එක ටික දවසකට කලින් අපේ ගෙදරට අමුත් එක්ක ආවා. ඉතින් ඒ ආපු අමුත්තට මම හදපු රසමරස කෑම වේලකුයි ඒ අමුත්තවත් එක්කගෙන අපි පොඩි ගමනක් ගියා. ඉතින් ඒකේ විස්තර ටිකකුයි තමයි අද මම ඔයාලට අරගෙන එන්නේ. ඉතින් ගෙදරට ආපු අමුත්ත කවුද කියලා බලන්න වීඩියෝ එක දිගටම බලන්න හොඳද? මම මේ හදන්නේ එළවලු බත් එකක් හදලා පරිප්පුයි ඉස්සෝ කරියකුයි සලාදෙකුයි හදලා පපඩම් ටිකක් බෙද ගන්න තමයි මං හිතුවේ. ඉතින් මම මුලින්ම කළේ හාල් ටික හොඳට සෝදලා රයිස් කුකර් එකට ගහගත්තා. ඊට පස්සේ පරිප්පු ටිකත් මේ විදිහට තැම්බෙන්න තියලා බත් එකට ඕන කරන එළවලු ටික කපා ගත්තා. පරිප්පු එක තැම්බිලා තිබ්බ හින්දා ඒකට අවශ්‍ය කරන කිරි ටිකක් දාලා මම පරිප්පු එක හදාගත්තා. දැන් මේ මං හදන්නේ ඉස්සෝ කරි එක හදාගන්න. මුලින්ම ඉතින් තෙල් ටික රත් වුණාට පස්සේ ඒකට සුදු ලුණුයි කුරුඳු පොතු ටිකුයි දාලා ආයේ එන සාලුයි කරාමු නැටි චුට්ටකුයි දාලා හොඳට ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ මේ ටික චුට්ටක් බැදීගෙන එනකොට මේකට රම්පෙයි කරපිංචා ලුණු ඒ දේවල් ටික දාලා ඒ ටිකත් හොඳට ටෙම්පරාදු කරගන්නවා. වීඩියෝ එකට අවශ්‍ය කරන වීඩියෝ ක්ලිප්ස් ටික අරගෙන නම් ගොඩක් දවස් වෙනවා. මට මේ වීඩියෝ එක එඩිට් කරගන්න බැරි වුණා. ඉතින් මේ වෙලාවේ නම් මුළු කුස්සියම මේ ටික හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ මම මේකට මිරිස් කුඩුයි කහ කුඩුයි 3-5 කුඩුයි දාගන්නවා. මිරිස් කුඩු කහ කුඩු 3-5 කුඩු දාලා හොඳට කලවම් කරලා ඊට පස්සේ මම ඉස්සෝ ටික දෙපැත්ත හොඳට ෆ්‍රයි කරගන්නවා. ඊට පස්සේ තමයි මිටි කිරි දාගන්නේ. ඉතින් මෙතනින් එහාට වීඩියෝ එක ඉස්සෝ හදන වීඩියෝ එක නෑ. ඒකට ඉතින් මට සමා වෙන්න හොඳද? මොකක් හරි වෙලා ෆෝන් එකෙන් ඒ වීඩියෝස් ටික ඩිලීට් වෙලා මේ දවස්වල ෆෝන් එක මෙමරි ෆුල් අනේ. මන් දැන් මේ කරන්නේ බත් එකට අවශ්‍ය කරන එළවලු ටික ටෙම්පරාදු කරගන්නවා. මම මේක හදාගත්තේ එක්ස්ට්‍රා ටිකක් දාලා තමයි තෙල් පාවිච්චි කරේ නෑ. එක්ස්ට්‍රා ටික දිය වුණාට පස්සේ මේකට සුදු ලුණු දාගත්තා. ඊට පස්සේ ඉතින් වෙනදා වගේම රම්පේ කරපිංචා ලුණු ඒ දේවල් ටික දාලා මේ හොඳට ටෙම්පරාදු කරගන්නවා. මේ ලෝකයේ සමහර වෙලාවට හරිම රළුයි. ආත්මාර්ථකාමී මිනිස්සු ඉස්සරහට යනවා දකිද්දි ඔබේ අවංකකමෙන් අනිත් අය ප්‍රයෝජන ගන්නවා කියලා දැනෙද්දි මම විතරක් මෙච්චර හොඳ වෙලා වැඩක් තියනවද කියලා සමහර විට ඔයාට හිතෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔබ වපුරන දේ අස්වැන්න විදිහට නෙලා ගන්න දවසක් අනිවාර්යෙන්ම එනවා. මං නම් හිතන්නේ අපි මේ ලෝකෙට කරුණාවන්ත වෙන්න ඕනේ මොකක් හරි වාසියක් බලාගෙන නෙවෙයි. කරුණාවන්ත වීම හින්දා මිනිස්සු අපේ ගුණ ගායනා කරයි කියලා හිතලත් නෙවෙයි. කාරුණික වීම කියන දේ අපේ ස්වභාවයෙන්ම එන්න ඕන දෙයක්. එහෙම වුණාම මිනිස්සු ඔබ ගැන හොඳ කිව්වත් නැතත් ඔබ මේ ලෝකයට බෙදන්නේ කරුණාව මෛත්‍රිය විතරයි. මොකද ඒක ඔබේ ස්වභාවය නිසා. අන්න ඒ විදිහට ඔයා ආදරය කරුණාව මේ ලෝකෙට දෙන්නේ කිසිම ලාමක අපේක්ෂාවකින් තොරව නම් ඔයා ඉන්නේ සාමාන්‍ය මිනිසිතුවිල්ලට වඩා ගොඩාක් ඉහළ තැනක බව තේරුම් ගන්න. ඒ තරම්ම කාරුණිකව ඉන්නකොටත් ඔයා මේ මොහොතේ යම්කිසි පසුබෑමක් අත්විඳිනවා නම් ඒක මීට වඩා හොඳ වඩාත් ගැළපෙන තැනකට ඔයාව යොමු කරන මඟ පෙන්වීමක් විදිහට දකින්න පුරුදු වෙන්න. හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී කියලා කතාවක් අපි අහලා තියෙනවනේ. ඔයා
එයාගේ අව්‍යාජ බව ප්‍රතිපත්ති ගරුක බව තමයි කවදා හරි ඔයාට ළඟා කරගන්න බැරුව තිබුණු දේවල් ළඟා කරගන්න දොරටු පවා විවෘත කරලා දෙන්නේ. ඒ හින්දා මතක තියාගන්න අවංක හදවත් ඇති කාරුණික මිනිස්සු කවදාවත් ලෝකයේ එක්ක තරඟ කරන්නේ නැහැ. ඒ අය ලෝකය ජයග්‍රහණය කරන්නේ මුළු මහත් විශ්වයේ රිද්මය එක්ක ඒ අයගේ ජීවන රිද්මේ සමපාත වෙන හින්දායි. ඒ හින්දා අනිත් අය ඔබට මොනතරම් අකාරුණික වුණත් ඔබ ඔබේ අව්‍යාජත්වයට හානි වෙන්න දෙන්න එපා. ඔයා ඔයාම වෙන්න. මොකද ඔයා මේ ලෝකෙට දෙන කරුණාව මෛත්‍රිය ඒ විදිහටම නෙවෙයි නම් ඊටත් වඩා වැඩියෙන් අනිවාර්යෙන්ම ඔබව සොයාගෙන එනවමයි. කතාවෙන් කතාව එළවලු බත් එකට අවශ්‍ය කරන තෙම්පරාදුවත් ඔන්න හදාගෙන තමා දැන් මේ යන්නේ. අද මං කතා කරා වැඩිද මන්දා. දැන් නම් ඉතින් එළවලු ටික හොඳට ටෙම්පරාදු වෙලා තියෙන්නේ. දැන් මං හදන්නේ එළවලු ටික බත් එකට දාලා හොඳට කලවම් කරගන්න. ඔන්න දැන් බත් එකත් මේ වෙනකොට හොඳ ගානට ඉදිලා තියෙන්නේ. මම අද මේ බත් එක හදාගන්න ගත්තේ කීරි සම්බහාල් එක. කීරි සම්බහාල් වලට වතුර තියෙනකොට අනිත් හාල් වලට වැඩියෙන් පොඩ්ඩක් අඩුවෙන් තමා තියන්න ඕනේ. වතුර චුට්ටක් අඩු කරලා තිබ්බහම බත් එක බෙරි වෙන්නේ නැහැ. හොඳ ගානට බත් ටික ඉදෙනවා. දැන් අපි ටෙම්පරාදු කරගත්ත එළවලු ටික මේ බත් එකට දාලා හොඳට කලවම් කරගමු. ගොඩක් දවස් ඉඳන් මම මේ මෙනු එක හදනවා කියලාමයි හිතාගෙන හිටියේ. ඉතින් අද අපේ ගෙදරට අමුත්තෙක් එන හින්දා මම හිතුවා හැමදාම හදන විදිහට නැතුව වෙනස් විදිහට මේ මෙනු එක හදන්න. ටෙම්පරාදු කරගත්ත එළවලු ටිකක් කලවම් කරලා මම කපාගත්ත ලීස් ටික ඊට පස්සේ දාගත්තා. ලීස් ටික අවසානයට දාපුවාම තමයි අර ලීක් සව පාටට නැතුව ලස්සන කොළ පාටකට තියෙන්නේ. සාමාන්‍ය ගානට බත් එකේ රස්නේ තියෙන හින්දා ලීක්ස් කොළ ටික සාමාන්‍ය ගානට තැම්බෙනවා. මම නම් රයිස් හදනකොට උනත් මේ විදිහට තමයි මේ ලීක්ස් ටික බත් එකට දාගන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ බත් එක කලවම් කරගෙන ඉවර වෙලා මම පිපිඤ්ඤා සලාදෙකුත් හදාගත්තා. සලාදේ හදන විදිහ නම් වීඩියෝ කරගත්තේ නෑ. ඉතින් අපි හැමෝම ඉතින් ඒක දන්නවනේ. ඔන්න දැන් මං කෑම ටික හදාගෙන ඉවරයි. එළවලු බත් එක ওই විදිහට හදාගත්තා. ඊට පස්සේ මම පරිප්පු හදාගත්තා. අපේ එන අමුත්තා පරිප්පු කන්න ගොඩාක් කැමති. ඉතින් පරිප්පුත් හැදුවා. ඊට පස්සේ ඉස්සෝ කරි එකත් හදාගත්තා. ඊට පස්සේ ඉතින් මම පපඩම් ටිකකුත් බැදගත්තා. මොකද අඩුවක් වගේ දැනුනේ ඉඳලා පපඩම් ටිකක් බැදගත්තා ආයේ. ඊට පස්සේ ඉතින් සලාදේ තියෙනවා. ඔන්න ඉතින් දැන් අමුත්තත් ආවා. වෙන කවුරුත් නෙවෙයි ඉතින් අපේ මල්ලි තමා දෙනවා කිව්වේ. මෙයා ක්ලාස් ගිහින් තමයි දැන් ඔය ආවේ. මේ අනුරාධපුර ටවුන් එකට බස් එකේ ඇවිල්ලා එතනින් වීල් එකක් අරගෙන දැන් ඔය ආවේ. කලින් අම්මත් එක්ක ඇවිත් තියෙනවා. තනියම ආවේ මේ පාර තමයි. බලන්නකො ඉතින් තියෙන ලැජ්ජාව මම වීඩියෝ කරනවා කියලා මේ මූණත් වහගෙන බිම් බලාගෙන එන්නේ. නේ ඉතින් ඇවිල්ලා මූණකට හොදගෙන ඉවර වුණාට පස්සේ මං ඉතින් මල්ලිට බත් ටිකක් බෙදලා දුන්නා කන්න. ඔය තියෙන ඉතින් මම මල්ලිට හදපු කෑම එක තමයි. කෑම එහෙම කාලා ටික වෙලාවක් ඉන්නකොට ඉතින් දන්නේම නැතුව රෑ වුණා. ඊට පස්සේ මල්ලිගේ නෝට් වගේක් තියෙනවා කියලා මට ලියලා දෙන්නලු. හරිද? ඊට පස්සේ ඉතින් පවුනේ පිටුවයි තිබ්බේ. ඉතින් මම ලියලා දුන්නා. 9 විතර වෙනකොට ඔන්න ඉතින් අපේ හස්බන්ඩ්ත් ආව වැඩ ඇරිලා. මේ ඉතින් අද අපේ මල්ලි විශේෂයෙන්ම ආවේ මේ කානිවල් එකක් තියෙනවනේ අනුරාධපුරේ. ඔන්න ඕක බලන්න යන්න තමයි ආසාවෙන් හිටියේ.
ඊට පස්සේ ඉතින් එයාමත් එක්කගෙන ගියා. මේ පේනව නේද සෙනග ටවුන් එකේ මාර සෙනගක් හිටියේ. වාහන පාක් කරන්න දාලා තියෙන පාකින් එකේ වාහන දාන්න ඉඩක් නැහැ. එළියේ පාර දිගේ නතර කරලා තියෙන ඒ තරම් පුදුම සෙනගක් හිටියේ අපි ගියපු දවසේ. වාහනේත් මගින් නතර කරලා අපි සෑහෙන දුරක් ගියා පයින් කානිවල් එක තියෙන තැනට. වත්ලා සිටිය කාලයේදී පව් සිදු කළා නේද? එහෙනම් බලාගනින්න. කානිවල් කිව්වහම ඉතින් පොඩ්ඩෝ නම් ඉතින් මාරම සතුටකින් ඉන්නේ. ඔය බලන්නකෝ පොඩ්ඩොන්ට තමයි ඉතින් කානිවල් එක තියෙන්නේ. ලොකු කට්ටියට ඉතින් ඔය පුංචි දේවල් ටිකක් තිබ්බා. මියුසිකල් එකකුත් තිබ්බා. අපිත් ඉතින් 2-3කට ගිහිල්ලා මියුසිකල් එක ළඟ චුට්ටක් වෙලා ඉඳලා ඉතින් රෑ වෙන හින්දා මල්ලිට හෙට ක්ලාස් යන්නත් ඕනේ. අපේ හස්බන්ඩ් වැඩටත් යනවා. ඒක හින්දා ඉතින් අපි ආවා. ඔය තියෙන්නේ ෆිෂ් තෙරපි එක. අපි ඒකට නම් ගියේ නෑ. එතන එහා පැත්තේ තියෙනවා අර කණ්ණාඩි දෙකක් දාගෙන ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්න තියෙන්නේ. නිකන් අර පල්ලම් වලින් යනවා යක්කු එනවා අන්න ඒ වගේ එකක්. අපි ඒකට නම් ගියා. බුදු අම්බෝ මට ඒක හීනෙනුත් පෙනුණා. ඔය විදිහට ඉතින් කානිවල් එකේ තියෙන දේවලුත් බලලා පොසොන් කඩ පැත්තෙත් ගිහිල්ලා අපි ආවා ගෙදර. එනකොට 1:02ට විතර වගේ ඇති. අපි ගියපු දවසේ නම් මාරම විදිහට සෙනග හිටියා. මං හිටියේ අතර මං වෙයි කියලා අපි අහන්නකො ඉතින් මං ඔයාලට කියන්නම් කියලාමයි හිටියේ. ඒක මට අමතක වුණා. ඉතින් මම මේ YouTube වලට අලුත් කෙනෙක්. ඉතින් මගේ වීඩියෝස් වල ගොඩාක් අඩුපාඩු ඇති. ඉතින් මගේ යාළුවෝ මට ඒ අඩුපාඩු පෙන්වලා දෙන්න. අපි මේ දේවල් හදාගෙන ඉස්සරහට යමු. අපේ මල්ලි නම් ඉතින් පහවදා උදේම 6:45ට විතර ගෙදරින් ගියා. එයාට ක්ලාස් එකක් තියෙනවා 8 වෙනකොට. ඒක හින්දා ඉතින් එයා උදේම ගියා. මගේ ජීවිතේ තවත් එක ලස්සන මතකයක් තමයි ඔයාලත් එක්ක මම ෂෙයා කරගත්තේ. එහෙනම් ඉතින් වීඩියෝ එක පහලින් වීඩියෝ එක කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. බුදු සරණයි.